මට බැන්නත් කමක් නෑ. ඒත් මට හරි විසඳුමක් බලාපොරොත්තු වෙනවා ඔයාලගෙන්. මම අවුරුදු 22ක ගෑනු ළමයෙක් එක්ක යාළු වෙලා හිටියේ. මම ජොබ් එකේ වැඩ එක්ක ටිකක් බිසි වුණා. මම යාට කිව්වා දෙන්නත් එක්ක ස්ථාවර වෙනකම් වැඩ කරමු කියලා. ඉතින් එයාට කෝල් මැසේජ් මට වැඩිය බලන්න උනේ නෑ සති දෙකක් වගේ. ඊට පස්සේ මම ෆ්‍රී දවසක යා හම්බෙන්න ගියාම එයාට WhatsApp එකේ බෝයි කෙනෙක්ගෙන් මෙයාම අහලා තිබ්බා එදා අපි අතර වුණ දේ ඔයා මට කැමති හින්දා නේද කරේ කියලා. ප්‍රශ්න දිගටම යද්දි සති දෙක ඇතුලේ වුණ දේවල් මම ඒ කොල්ලට එයාගේ ෆෝන් එකෙන් එයාටම කියලා ගත්ත කෝල් එකෙන් දැනගත්තා. කලකිරුණු ඌ කෙලින්ම කිව්වා කම්මැලිකමට රූම් යන්න කෙනෙක් නැති හින්දා මම ඔබව අරන් ගියේ කියලා. ආයේ මට ඕන වෙලාවට වරෙන් නැත්තම් ෆොටෝ වීඩියෝ ලීක් කරනවා කියලා. මට ඇත්තටම කලකිරුණා. මගින් උදව් විල්ලුවා බේරගන්න කියලා මම මේ ප්‍රශ්නෙන් බේරගත්තම දැන් මගේ ෆොටෝ වීඩියෝ ස්ටේටස් දදා මාත් එක්කම ඉන්නෝලු දාලා යන්නේ නෑලු. ආයේ ඒම කරන්නේ නෑලු. සමාව දෙන්නෝලු කියලා වැද වැටෙනවා. එයාගේ ගෙදරටත් මම ගැන කියලා. මාව ඕනෝලු කියලා. මෙතනදි මම මොකක්ද කරන්න ඕන? මම කොච්චර කිව්වත් මේක සෙට් නෑ කියලා මේ කෙල්ල ඇගටමයි එන්නේ. අප්පිරියයි. ඒත් ඒ කෙල්ලගේ වැරදි ඒ අම්මා තාත්තට මට කියන්න බෑ. ඒ අම්මා තාත්තා කොහොම දරා ගනීවිද කියලා මට අවුල්. ඒ මිනිස්සු පපුව පැලෙයි මේකගේ ජරා වැඩ කිව්වොත් ඒකයි. නැතෝ මට කියන්න බැරුව නෙනේ. ප්ලීස් පුළුවන් විදියට උපදෙසක් දෙන්න. ඔබේ ජීවිතයේ සුන්දරම කාලය තවත් අර්ථවත් කරගන්න මේ ෆෝවර්ඩ් ශ්‍රී ලංකා. අපි මෙතනදී ආදරය, ලිංගික අධ්‍යාපනය සහ මනෝවිද්‍යාත්මක අභිප්‍රේරණයන් එහෙමත් නැත්නම් මොටිවේෂන් ගැන විවෘතව කතා කරනවා. ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය හැම දෙයක්ම දැනගන්න අදම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔබ ඉන්නා තත්වය මට හොඳින් වැටහෙනවා. ඔබ ඔබේ අනාගතය වෙනුවෙන් මහන්සි වෙද්දී ඔබ විශ්වාස කළ කෙනාගෙන් මෙවැනි දෙයක් සිදුවීම දරා ගන්න අමාරුයි. ඔබ ඇයව ඒ ප්‍රශ්නයෙන් බේරා ගැනීමෙන්ම පෙනෙනවා ඔබ කොතරම් ගුණගරුක මනුස්සකම දන්නා කෙනෙක්ද කියලා. නමුත් මෙහිදී ඔබ ඊටා බුද්ධිමත් සහ තීරණාත්මක විය යුතුයි. මම ඔබට මේ ප්‍රශ්නය දෙස බලන්න පුළුවන් පැති කිහිපයක් පෙන්වන්නම්. 1. විශ්වාසය සහ ගෞරවය. Trust and respect. ඕනෑම සම්බන්ධතාවයක පදනම විශ්වාසයයි. ඇය ඔබ කාර්යබහුල වූ සති දෙකක් වනි කෙටි කාලයක් තුල වෙනත් අයෙකු සමග කාමරයකට රූම් එකකට ගොස් තිබීමෙන් පෙනෙන්නේ ඇයට ඔබ ගැන හෝ මේ සම්බන්ධය ගැන තිබූ බැඳීම ඊටා දුර්වල බවයි. ඇය දැන් ඔබ ළඟට එන්න හදන්නේ ආදරයට වඩා ආරක්ෂාව පතා විය හැකි. විශේෂයෙන්ම ඔබ ඇයව බේරාගත් නිසා. 2. ඇයගේ නිවසේ අය ගැන ඔබ සිතන එක ඊටාම යහපත් දෙයක්. නමුත් ඇයගේ වැරදි නිසා ඔබ ඔබේ මුළු ජීවිතේම අප්පිරියාවෙන් හෝ කලකිරීමෙන් ගෙවිය යුතු නැහැ. ඇයගේ වැරදි දෙමව්පියන්ට නොකියා සිටීම ඔබේ කරුණාවයි. නමුත් ඒ හේතුව නිසා ඇයව විවාහ කර ගැනීමට හෝ සම්බන්ධය පවත්වා ගැනීමට ඔබ බැඳී නැහැ. 3. ඔබ ගත යුතු පියවර. ඇය බලහත්කාරයෙන් ඔබේ ජීවිතයට ඇතුල් වීමට උත්සාහ කරනවා නම් ඔබ මේ දේවල් අනුගමනය කරන්න. පැහැදිලි තීරණයක් ගන්න. ඔබට ඇයව නැවත විශ්වාස කළ නොහැකි නම් ඇය කෙරෙහි අප්පිරියාවක් දැනෙනා නම් බලහත්කාරයෙන් මේක පවත්වාගෙන යන්න එපා. ඒ අනාගතයේදී දෙදෙනාටම විනාශයක් ගෙන දේවි. ඍජුව කතා කරන්න. මම ඔයාව බේරගත්තේ මනුස්සකමට. හැබැයි මට ඔයාව ආයේ විශ්වාස කරන්න බෑ. මගේ හිතේ දැන් ඔයා ගැන ආදරයක් නෑ කියන එක ඊටා පැහැදිලිව තදින් ඇයට පවසන්න. සාක්ෂි තබා ගන්න. ඇය ඔබ ගැන සමාජ මාධ්‍යවල දමන ඡායාරූප, වීඩියෝ හෝ පණිවිඩවල ස්ක්‍රීන්ෂොට්ස් තබා ගන්න. ඇය ඔබට බලපෑම් කරනවා නම් ඒව පසුව ප්‍රයෝජනවත් වේවි. අවසාන විසඳුම. ඇය දිගින් දිගටම ඔබට කරදර කරනවා නම් ඇයගේ දෙමව්පියන්ට ඇය කළ සියලුම දේ නොකියුවත් අපි අතර ගැළපීමක් නැහැ, මට මේක ඉදිරියට ගෙනියන්න බෑ, ඒ නිසා එයාට මට කරදර කරන්න එපා කියන්නේ යනුවන් හෝ පවසන්න. මගේ පෞද්ගලික නිරීක්ෂණය. සති දෙකක් වනි කෙටි කාලයකදී ඔබව රවටා වෙනත් කෙනෙකු සමග ගිය අයෙක් හෙට දවසේ ඔබ විවාහ වී රැකියාවකට හෝ වෙනත් අවශ්‍යතාවයකට පිටතට ගියොත් කුමක් නොකරයිද? සමාව දීම උතුම් ගුණයක් වුවත් තමන්ව විනාශ කරන කෙනෙකුට සමාව දී නැවත ළඟට ගැනීම මෝඩකමකි. ඔබේ අනාගතය සහ මානසික නිදහස ගැන මුලින්ම සිතන්න. ඇයගේ වැරදිවලට ඔබ වන්දි ගෙවිය යුතු නැහැ. ඔබට ඇයගෙන් වෙන්වීම අවශ්‍ය නම් ඇයට දන්වා ඇයගේ සියලුම සබඳතා
බ්ලොග් කෝල්ස්, සෝෂල් මීඩියා වගේ නතර කරලා ඔබේ ගමන යන්න. ඔබ ඇයට කළ හැකි උපරිම උදව්ව කරවසන්. ඔබට ඇයගෙන් ඉල්ලන බලපෑම් ගැන නීතිගත උපදෙසක් හෝ තාක්ෂණික සහයක් අවශ්‍යද?